සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ YouTube channel එකට. ඉතින් අද අපි බලන්න යන්නේ 2001 වර්ෂයේදී තිරගත වුණ අශෝකා කියන හින්දි මූවි එකේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ශාරුක් ખાන්, කරීනා කපූර්. වෙනද වගේම මූවි එක අවසානයේ අපේ ඇස් කඳුලින් තෙත් කරන මූවි එකක්. කතාව ගැන කෙටියෙන්ම කියනවා නම් අශෝකා කියලා පුංචි කුමාරයෙක් ඉන්නවා. මේ කුමාරයා රණශූරයෙක් හින්දා අනාගත සිහසුනට ඇහැ ගහගෙන ඉන්න සහෝදරයෝ සෙට් එක කුමන්ත්‍රණයක් කරලා අශෝකව රාජ්‍යයෙන් පිට කරනවා. රටවල් වලට ඇවිදන් යන අශෝකා කුමාරයාට තවත් රාජ්‍යයක පලා යන කුමාරිකාවක් හම්බ වෙනවා. මේ කුමාරිකාවට තමන් රාජකුමාරයෙක් කියලා කියන්නේ නැතුව අශෝකා කුමාරයා ඇයට ආදරය කරන්න පටන් ගන්නවා. ඉතින් දවසක් හදිස්සියෙම අශෝකා කුමාරයාට තමන්ගේ රාජ්‍යයට යන්න වෙනවා. ඉතින් ඔන්න ඔතනින් තමයි මේ මූවි එකේ කතාව පටන් ගන්නෙ. ඉතින් අපි බලමු අශෝකා කුමාරයා ඒ ආදරය කරපු කුමාරිකාව අශෝකා කියන්නේ කුමාරයෙක් කියලා දැනගනීවිද? අශෝකා කුමාරයාට මේ කුමාරිකාව ලබා ගන්න පුළුවන් වෙයිද? බැරි වෙලාවත් කුමාරිකාව ලබා ගන්න බැරි වුණොත් අශෝකා කුමාරයා කොයි වගේ දෙයක් කරයිද? මේ හැම දෙයකටම උත්තර දැනගන්න අපි යනවා අද මූවි එකේ සම්පූර්ණ කතාවට. මූවි එක පටන් ගද්දී අපිට පෙන්වනවා අශෝකා කියන පුංචි කුමාරයෙක් පුංචි කුරුළු පැටවුන්ට තමන්ගේ දුක කියනවා. තමන්ගේ සීයා ගොඩනගපු මෞර්ය අධිරාජ්‍ය අත්හැරලා ජෛන ආගම වැළඳගෙන සත්‍ය හොයාගෙන යන්න තීරණය කළා. ඒක ගැන අශෝකා ගොඩක් දුකින් ඉන්නේ. අශෝකා මේ වෙලාවේ සීයා පාවිච්චි කරපු කඩුව තියාගන්නද කියලා අහනවා. මේ වෙලාවේ සීයා කියනවා පුතේ මේ කඩුව එළියට එන හැම වෙලාවකම ලේ විතරයි ඉල්ලන්නේ. හොඳක් නරකක් ඔහුට තේරෙන්නේ නැහැ. ඒක නිසා මේක වීසි කරලා දාන්න කියලා එතන තිබුණු දිය ඇල්ලෙන් පහලට සීයා කඩුව වීසි කරනවා. කට්ටියම ගියාට පස්සේ අශෝකා ආපහු දිය ඇල්ල පහලට ගිහිල්ලා මේ කඩුව හොයන්න පටන් ගන්නවා. කඩුව හොයාගෙන අශෝකා මේකෙන් සෙල්ලම් කරනවා. අශෝකා අතින් කඩුව අතෑරිලා මුලදී අශෝකා ආසාවෙන් බලාගත්තු කුරුළු කූඩුව විනාශ වෙලා යනවා. අශෝකට මේ ගැන ගොඩක් දුක හිතෙනවා. ඊට ටික කාලයකට පස්සේ දැන් ඔයාලට මතකනේ අශෝකගේ සීයා චන්ද්‍රගුප්ත අධිරාජ්‍යයා තමන්ගේ සිංහාසනය අත්හැරියා කියලා. පස්සේ ඔහුගේ පුතා බින්දුසාර සිහසුන අරන් මගධ අධිරාජ්‍ය තවත් ව්‍යාප්ත කරා. ටික කාලයක් යද්දී ඔහුගේ පාලන සමය අවසන් වෙන්න ලං වෙද්දී සිහසුනට උරුමකම් කියන ප්‍රධාන කුමාරවරු දෙන්න තමයි සුසීමයි අශෝකයි කියන්නේ. ඒ වෙද්දී ශ්‍රේෂ්ඨ රණශූරයෙක් වෙච්ච අශෝකා බින්දුසාර රජතුමාගේ මග පින්වීම හින්දා තමන්ගේ රාජ්‍ය පුළුල් කරන යුද කටයුතු වල නිරත වෙලා ඉන්නේ. අවසානයේට කරපු යුද්ධයෙන් අශෝකා තක්ෂිලාව කියන රාජ්‍ය සේනාව එක්ක සටන් කරලා තක්ෂිලාවත් තමන්ගේ රාජ්‍යයට එකතු කරගන්නවා. මව් රාජධානියට ආපු අශෝකට හැම අතින්ම ප්‍රීතිഘോഷා නැගෙනවා. රජතුමා තමන්ගේ ආශිර්වාදයත් අශෝකට එකතු කරනවා. මේ අතරේ අශෝකගේ සහෝදරයා සුසීමා හොඳටම දන්නවා තමන්ට තාත්තගෙන් පස්සේ රාජ්‍ය බලය ගන්න තියෙන එකම බාධකය ඒ අශෝකා කියලා. මේක හින්දා සුසීමා අශෝකව මරන්න විවිධ උපක්‍රම පෑන් කරන ගමන් තමයි ඉන්නේ. මේ සැලසුමේ කොටසක් විදියට සුසීමා අශෝකා නාන ගමන් ඉන්න අවස්ථාවක අශෝකව මරන්න සූදානම් වෙනවා. ඒත් අශෝකා කුමාරයාගේ තියෙන රණශූර හැකියාවත් එක්ක මේ සැලසුම සාර්ථක වෙන්නේ නැහැ. මේ පුද්ගලයා අහුවෙනවා. අශෝකා කුමාරයා අහනවා තමසෙව එව්වේ කවුද කියලා. ඒ වෙලාවේ මේ කණ්ඩායමේ සැඟවිලා හිටපු තව කෙනෙක් මේ නියෝජිතයාට හීපාරක් එල්ල කරලා ඔහුව මරලා දානවා. මේ සැලසුමත් අසාර්ථක වෙච්ච හින්දා සුසීම ගොඩක් තරහින් ඉන්නේ. එදා හවස මේ ගැන දැනගත්තු අශෝකගේ අම්මා ධර්මා රැජිනිය කියනවා පුතේ ඔයා මේ රාජ්‍ය අත්හැරලා ටික කාලයකට යන්න කියලා. ඒත් මේ වෙලාවේ අශෝකා කියනවා මම බයගුල්ලෙක් නෙවෙයි අම්මේ, අපි බලන් ඉමු මොකද වෙන්නේ කියලා. ඊට පහුවදා අශෝකා සුසීමා ඇතුළු කුමාරවරු හම්බ වෙනවා. දැන් හැමෝගෙම බලාපොරොත්තුව අනාගත රජ වෙන්න. මේ වෙලාවේ අශෝකා කට්ටියටම ඇහෙන්න කියනවා මේ සිංහාසනේ වාඩි වෙන්න නිර්භීතකමක් තියෙන්න ඕන කියලා. මේ වෙලාවේ මෙතන හිටපු සුගාත්‍රා කුමාරයා අශෝකට කියනවා වහාම සිංහාසනේ නැගිටින්න කියලා. මේ වෙලාවේ දෙන්න අතර ඇති වුණ කතාබහකින්ද සුගාත්‍රා අශෝකට මුහුණට මුහුණ සාටනකට අභියෝග කරනවා. මේ ගැන බින්දුසාර රජතුමාට දැනගන්න හම්බ වෙලා බින්දුසාර රජතුමා ධර්මාභිෂව කැඳවලා කියනවා අශෝක කුමාරයා පාලනය කරලා තියාගන්න නැත්නම් මට ඔහු ගැන තීරණයක් ගන්න වෙයි කියලා. තමන්ගේ දරුවට තියෙන ආදරය හින්දා ධර්මාභිෂව තීරණය කරනවා අශෝක කුමාරයාව රාජ්‍යයෙන් පිට කරන්න නැත්නම් ඇය උපවාසයක් කරනවා කියලා කියනවා. මේක හින්දා අශෝක කුමාරයා රාජ්‍ය අත්හැරලා යන්න තීරණය කරනවා. ඊට පස්සේ අශෝක කුමාරයා සාමාන්‍ය පුද්ගලයෙක් විදියට අධිරාජ්‍යයන් පුරා සංචාරය කරනවා. මේ යන අතරමඟදී අනාවැකිකරුවෙක් හම්බ වෙලා අශෝක කුමාරයාගේ අංග ලක්ෂණ දැකලා කියනවා ඔබතුමා නම් සාමාන්‍ය කෙනෙක් වෙන්න බෑ කියලා. මේ වෙලාවේ කුමාරයා කියනවා
එහෙමනම් ඔබට මාව අධිරාජ්‍යෙක් වගේ පේනවද කියලා මේ වෙලාවේ මේ අනාවැකිකරුවා කියනවා ඔබේ ඉරණම සිංහාසනය ඉක්මවා යන තරම් ශක්තිමත් එකක්. ඔබගේ සංචාරය ඉවර වුණාට පස්සේ මේ ගැන තේරුම් යයි කියලා මේ පුද්ගලයා මෙතනින් යන්න යනවා. අශෝක කුමාරයා මේ ගැන කල්පනා කරත් ඔහුට කිසිම දෙයක් තේරුම් ගන්න බෑ. කුමාරයා කාලිංග දේශයට යනවා. මෙහෙම ගියාට පස්සේ කවදාවත් දැකලා නොතිබුණ තරම් ලස්සන කාන්තාවක් කුමාරයාට දකින්න හම්බ වෙනවා. ඇගේ පස්සෙන් ටික දුරක් යද්දි ඇය අශෝක කුමාරයාට කෙවිතක් බෙල්ලට තියලා මගේ පස්සෙන් එන්නේ ඇයි කියලා අහනවා. මේ වෙලාවේ මේ කාන්තාවගෙන් වැටුණු පාසලබක් ආපහු දීලා මම ඔයාට වශී වෙලා කියලා කියනවා. මේ වෙලාවේ මේ කාන්තාව මුකුත් නොකිය එතනින් පිට වෙලා යනවා. අශෝක කුමාරයා ඒ අසල තිබුණු නගරයකට යනවා. එක් තැනකදී අශෝකට ඇහෙනවා පුංචි කුමාරයෙක් එක්ක කවුරුවකි කියලා කුමාරියක් පැනලා ගිහිල්ලා කියලා ඒ අයව හොයාගන්න කෙනෙකුට රන්කාසි 100ක් ත්‍යාගයක් හැටියට දෙනවා කියලා. එදා රාත්‍රියේ අශෝක කුමාරයා මේ අසල නවතිනවා. උදේ පාන්දරම දකින්න හම්බ වෙනවා. කලින් දවසේ හම්බුණ ගැහැණු කෙනා කිරි අරන් යන්න ඇවිත් තියෙනවා. ටික වෙලාවක් යද්දී අය පසුපසින් ආපු කණ්ඩායමක් ඇයව ලුහු බඳින නිසා දුවන්න පටන් ගන්නවා. මේ පස්සෙන් ගියපු අශෝකට දැනගන්න හම්බ වෙනවා මේ තමයි කවුරුවකි කුමරිය කියලා. මේ වෙලාවේ මේ දෙන්නම දියඇල්ලකින් පහළට පැනලා අර පස්සෙන් ආපු පිරිසකින් බේරිලා පැන ගන්නවා. ගොඩට ආපු අශෝක කුමාරයා කවුරුවකි එක්ක කතා කරගෙන ඉද්දි කෙනෙක් ඇවිත් පොල්ලකින් අශෝකගේ ඔළුවට ගහනවා. ආර්යා ඔයා එනකම් බලාගෙන ඉන්නවා කියලා ඉක්මනින් මම එන්නම් කියලා මේ පුද්ගලයා දුවන් යනවා. කවුරුවකි අශෝක කුමාරයාව ඇය සැඟවිලා ඉන්න ස්ථානයට එක්ක යනවා. අර පොල්ලකින් ගහපු කෙනා මෙතනට එනවා. එයා තමයි කවුරුවකිගේ ආරක්ෂක බටයා ජෙනරාල් බීමා. කවුරුවකි එක්ක තව මෙතන ඉන්නවා ඇගේ සහෝදරයා ආර්යා. ජෙනරල් බීමා මේ වෙලාවේ කවුරුවකීට කියනවා ඔහු කවුරුද කියලා අපි දන්නේවත් නැහැ. ඇයි ඔයා එයාව මෙහාට එක්ක ආවේ කියලා මේ වෙලාවේ කවුරුවකි කියනවා. මට එයාව එතන දාලා ඉන්න පුළුවන් කමක් තිබුණේ නැහැ කියලා. ඒත් එක්කම අපිට පෙන්වනවා කාලිංග දේශයේ තෝශාලි නගරය. මේ නගරයේ මහා ඇමති කියනවා දැනටමත් අපි කුමාරයයි කුමාරිකාවයි හොයන්න කට්ටියව පිටත් කරලා තියෙන්නේ කියලා. කවුරුවකි කියන්නේ කාලිංග දේශයේ කුමාරිකාව. ඇගේ සොහොයුරා පුංචි ආර්යා තමයි කාලිංග දේශයේ ඔටුන්න හිමි කුමාරයා. බලයට කෑදර රජතුමාගේ ප්‍රධාන අගමැති කවුරුවකීගේ අම්මයි තාත්තවයි කුමන්ත්‍රණයකින් ඝාතනය කරලා තියෙනවා. මේක හින්දා මේ අයවත් ඝාතනය කරන්න අවදානමක් තියෙන හින්දා ජෙනරාල් බීමා එක්ක මේ දෙන්න කාලිංග දේශයේ කැලෑ ප්‍රදේශයකට පැනලා ඇවිත් සැඟවිලා ඉන්නේ. පහුවෙනිදා පොළු පහර වැදිලා සිහිමුර්ජා වෙලා ඉඳපු අශෝක කුමාරයාට සිහිය එනවා. මෙතන ඉඳලා අශෝක කුමාරයා උට හඳුන්වලා දෙන්නේ පවන් කියලා. මේ වෙලාවේ ජෙනරාල් බීමා කියනවා අපිට යන්න පරක් වෙනවා කියලා කවුරුවකිව එක්ක යනවා. බීමා ඇතුළු කට්ටිය ටික දුරක් යද්දි ප්‍රධාන අගමැතිගේ සේනාව කඩා වදිනවා. මෙතන ලොකු සටනක් ඇති වෙලා බීමා සේනාව පස්සෙන් කැලේ ඇතුළට යනවා. තවත් පිරිසක් ඇවිත් කවුරුවකිව අල්ල ගන්නවා. කවුරුවකිව මරා දමන්න යද්දිම මෙතනට අශෝක ඇවිත් ලොකු සටනක් ඇති වෙනවා. අශෝක කුමාරයාගේ කඩු හරඹවලට තියෙන දක්ෂතාවයත් එක්ක මේ ආපු පිරිසට හැරෙන්නවත් හැකියාවක් නැහැ. අශෝක එල්ල කරපු කඩු පහරවල් වලින් එයාගේ හිස් කඳින් වෙන් වෙලා යනවා. කවුරුවකි පුදුම වෙලා මේ දිහා බලාගෙන ඉන්නවා. හැම දෙයක්ම ඉවර වෙලා කට්ටියම ආපහු ගමන පටන් ගද්දී අශෝක කුමාරයාත් මේ අයත් එක්ක යනවා. මේ වෙලාවේ බීමා අහනවා ඔයා මේ තරම් දක්ෂ විදියට සටන් කරන්න ඉගෙන ගත්තේ කොහොමද කියලා. මේ වෙලාවේ අශෝක කියනවා මම මගධ අධිරාජ්‍ය හමුදාවේ සෙබලෙක් කියලා. කුමාරයයි කුමරියයි මරලා රජකම ගන්න බලන් ඉන්න මහා ඇමති ගියපු හමුදාවට හොඳටම බානිනවා. මට කොහොම හරි පුංචි කුමාරයාගේ ළඟ තියෙන ඒ පළඳනාව ඕන කියලා. ඒත් එක්කම කැලේ ගිමන් හරින කවුරුවකීටත් ඕන වෙනවා අශෝක කුමාරයා වගේම දක්ෂ කඩු ශිල්පියෙක් වෙන්න. ඔහුට ඒ ගැන කියලා දෙන්න කියනවා. ඒත් එක්කම දෙන්න අතර ආදරයක් ඇති වෙන්න පටන් ගන්නවා. කවුරුවකි අශෝක කුමාරයාත් එක්ක කැලේ තුලදීම විවාහ වෙනවා. ඒත් එක්කම අශෝක කුමාරයාට දැනගන්න හම්බ වෙනවා තමන්ගේ අම්මට අසනීපයි කියලා. අශෝක කුමාරයා කවුරුවකීට ආපහු ඉක්මනින්ම එන බව කියලා අම්මව බලන්න යන්න පිටත් වෙනවා. එහෙම ගියාට පස්සේ තමයි අශෝක දැනගන්නේ අම්මා මේ විදිහට බොරුවක් තමයි කරලා තියෙන්නේ කියලා. තමන්ගේ පුතාව බලන්න ඕන හින්දා අශෝක එදා බින්දුසාර රජතුමාව හම්බ වුණාට පස්සේ රජතුමා ඔහුව කැරැල්ලක් මෙහෙවන්න කියලා ආපහු යුද පිටියට යවන්න තීරණය කරනවා. යුද පිටියට යන්න කලින් අශෝක කවුරුවකිව හම්බ වෙන්න බලාපොරොත්තුෙන් ඇයව ආපහු හොයාගෙන යනවා. ඒත් එක්කම කාලිංගයේ මහා ඇමති ආපහු කැරැල්ලක් මෙහෙවනවා කවුරුවකි කුමරියවයි කුමාරිකාවයි මරා දමන්න.
ඔය වෙලාවේ මේ දෙන්න සැඟවිලා ඉන්න ගමටත් මේ කැරලිකාරයෝ පහර දෙනවා. මේ වෙලාවේ ජෙනරල් බීමා කාලිංග දේශයට ගිහින් එන ගමන් ඉන්නේ. ඒත් එක්කම කවුරුවකිල්ලට බේරෙන්න කිසිම අවස්ථාවක් නොතිබුණ වෙලාවේ මේ ගමේ හිටපු කාන්තාවක් තමන්ගේ දරුවා එක්ක කුමාරයවයි කුමරියවයි බේරගන්න ඉදිරිපත් වෙනවා. ඔවුන්ගේ ආභරණ ටික අරගෙන කැරලිකරුවන් ඉදිරියට යනවා. කැරලිකරුවන් මේ කවුරුවකි කුමරිය කියලා හිතාගෙන ඇයව මරලා දානවා. ආර්ය කුමාරයා කියලා හිතාගෙන අර ගැහැණු කෙනාගේ දරුවවත් මරලා දානවා. ඊට පහුවෙනිදා කවුරුවකි හොයාගෙන ආපු අශෝක කුමාරයාට බීමව හම්බ වුණාට පස්සේ බීමා කියනවා කාලිංග හමුදාව කුමාරයයි කුමාරිකාවයි දෙන්නම මරලා ඒ අයව පුච්චලා කියලා. අශෝකට කිසිම දෙයක් හිතාගන්න බැරුව හඬා වැළපෙනවා. මේ වෙලාවේ මෙතනට විරාත් කියන පුද්ගලයා එනවා. ඔහු තමයි අශෝකා මුලින්ම රාජධානියෙන් පිට වෙලාවට පස්සේ අශෝක කුමාරයා කියලා නොදැන හැමදේටම උදව් කරපු කෙනා. ටික වෙලාවක් යද්දි මෙතනට අශෝකගේ සේනාව ඇවිත් අපි දැන් යන්න ඕන කුමරුනි කියලා කිව්වම විරාත් දැනගන්නවා මේ අශෝක කුමාරයා කියලා. ඉතින් ඔහුත් එදා ඉඳන් අශෝක කුමාරයා එක්කම යුද පිටියට යනවා. පස්සේ අපිට බලාගන්න පුළුවන් බීමා අශෝකට බොරුවක් කරලා කියලා කුමාරයාවයි කුමරියවයි වැඩි ආරක්ෂාව වෙනුවෙන් ගල් ගුහාවක හිර කරලා කියලා කවුරුවකීට කියනවා අශෝක ආපහු එන්නේ නැහැ කියලා. ඒත් මේ වෙලාවේ කුමාරයාගේ සුදු අශ්වයා දකින ආර්ය කුමාරයා කියනවා අනිවාර්යයෙන්ම ඔහු මෙහාට ඇවිත් ඇති කියලා. බීමව විශ්වාස නොකරපු කවුරුවකී පහුදා උදේම අශෝකව හොයන්න යන්න පිටත් වෙනවා. මේ වෙලාවේ සුසීමා තවත් ප්ලෑන් එකක් ගහනවා. යුද්ධයේදී අශෝක කුමාරයාව ඝාතනය කළා තමන්ට රජකමට තියෙන බාධකය අයින් කරලා දාන්න. සුසීමාගේ උපාය එදා සාර්ථක වෙනවා. කවුරුවකී ගැන කනගාටුවෙන් හිටපු අශෝකට හරිහැටි සටන් කරන්න බැරුව යනවා. මේ හින්දා යුද්ධයේදී අශෝකට මරණීය තුවාල සිද්ධ වෙනවා. මේ වෙලාවේ විරාත් අශෝක කුමාරයාව බේරගෙන ආරාමයකට එක්කයි යනවා. මේ ආරාමයේදී දේවි කියලා තරුණ බෞද්ධ කාන්තාවක් අශෝකට බෙහෙත් කළා රැක බලා ගන්නවා. ඒත් එක්කම අශෝකා ජීවතුන් අතර ඉන්න බව දැනගෙන සුසීමා ආපහු උපායක් යොදනවා අශෝකව ඝාතනය කරන්න. ටික දවසකට පස්සේ දේවි කියන කාන්තාවගේ විවාහ උත්සවය පැවැත්වෙන දිනය. විවාහ උත්සවය වුණත් දේවි එදා යනවා අශෝකට බෙහෙත් කරන්න. ඒ වෙලාවේ දේවි දකිනවා සුසීමගේ ගෝලයෙක් අශෝක කුමාරයාව මරන්න බෙහෙත් කුටියට ඇවිත් කියලා. ඒ වෙලාවේ දෙපාරක් කල්පනා නොකර දේවි සුසීමගේ ගෝලයාව මරලා දානවා. මේ දේවල් දැනගත්තු දේවිව විවාහ කරගන්න හිටපු මනමාලයා විවාහය අත්හැරලා දානවා. මේ සිදුවීම හින්දා තමන් නිසා දේවිගේ විවාහය නතර වුණා කියන වරදකාරී හැඟීම හින්දා අශෝක කුමාරයා දේවිව විවාහ කරගන්නවා. ඒ වෙලාවේ තමන්ට අහිමි වුණ කවුරුවකී අශෝක කුමාරයාට ගොඩක් මතක් වෙනවා. කවුරුවකී අශෝක කුමාරයාගේ සේනාව හොයාගෙන ගිහින් පවන් කියන සොල්දාදුවෙක් ඉන්නවද කියලා විස්තර ඇහුවම කිසිම කෙනෙක් එහෙම කෙනෙක් ගැන දන්නේ නැහැ කියනවා. පහුවෙනිදා අශෝක කුමාරයා තමන්ගේ අලුත විවාහ වෙච්ච බිරිඳ දේවිය එක්ක මගදෙට යන්න පිටත් වෙනවා. මේ වෙලාවේ කවුරුවකී පෙරහැරෙන් යන සේනාව දිහා බලාගෙන ඉන්නවා. පවන්ව හොයාගන්න අදහසින්. ඒත් මෙතනට ආපු බීමා ඒ අයව එක්ක යනවා. ඒත් එක්කම පෙරහැරින් අශෝක කුමාරයා එතනින් ගියත් කවුරුවකීට අශෝක කුමාරයාව දකින්න හම්බ වෙන්නේ නැහැ. බෞද්ධ කාන්තාවක් විවාහ කරගත්ත කියලා බින්දුසාර රජතුමා අශෝක කුමාරයාව ප්‍රතික්ෂේප කරනවා. කවුරුවකී ආර්ය කුමාරයා දෙන්නම කාලිංග දේශයට යනවා. මාලිගාවට ගිහින් ඒ අයව මරන්න හදපු ප්‍රධාන ඇමතිව ඇමති මණ්ඩලයේ ඉදිරියේ වරදකරු කරලා මරණ දණ්ඩනය නියම කරනවා. ආර්ය කුමාරයා කාලිංග දේශයේ රජු බවට පත් වෙනවා. කවුරුවකී කාලිංග දේශයේ කුමාරිකාව වෙනවා. දේවි කුමරියට අශෝක කුමාරයාගෙන් දරුවෙක් හම්බ වෙන්න ඉන්නවා. ටික දවසක් ගත වෙද්දි බින්දුසාර රජතුමා හොඳටම අසනීප වෙනවා. රජකම ගන්න මාන බලාගෙන ඉන්න සුසීමා තවත් සැලස්මක් ක්‍රියාත්මක කරලා අශෝක කුමාරයාගේ අම්මව මරලා දානවා. සුසීමා හිතන්නේ මේ සිදුවීමත් එක්ක අශෝක කුමාරයා පහුබහිවි කියලා. ඒත් අශෝක කුමාරයා ඡණ්ඩාශෝක කෙනෙක් බවට පත් වෙනවා. මැරුණු අම්මට දිවුරුම් දෙනවා මම මේ හැම දෙයක්ම විනාශ කරනවා කියලා. දේවි බිසව අශෝක නතර කරන්න උත්සාහ කරත් ඒක පළක් වෙන්නේ නැහැ. සුසීමාව මරන්න හිතාගෙන අශෝක මාලිගාවට යනවා. මෙතනදී සුසීමා සටන් කිරීම ප්‍රතික්ෂේප කරනවා. මම කවදාවත් සිංහාසනය වෙනුවෙන් මගේ මල්ලි එක්ක සටන් කරන්නේ නැහැ කියලා කියනවා. මෙහෙම කිව්වම සුසීමා මරන්න ආපු අශෝක ආපහු යන්න හදද්දී ඊට පිටිපස්සෙන් ආපහු සුසීමා අශෝකට පිහියෙන් අනින්න යනවා. ඒත් ඒ වෙද්දී මේ දිහා බලාගෙන හිටපු විරාත් එක එල්ලේම සුසීමාගේ පපුවට කඩුවක් විසි කරනවා. සුසීමා මිය යනවා. ඒත් එක්කම අශෝක ආන කරනවා අනිත් සහෝදරවරු සියලු දෙනාවත් මරලා දාන්න කියලා. මේ වෙලාවේ සුගාත්‍රා මෙතනින් පැනලා යනවා.
අශෝක කුමාරයාගේ මැරකම් හින්දා දේවිට හොඳටම තරහ ගිහින් අශෝක කුමාරයාට කියනවා මම ආපහු මගේ ගම් ප්‍රදේශයට යනවා කියලා. ඒත් එක්කම ඡණ්ඩාශෝක වෙච්ච අශෝක කුමාරයාව නවත්වන්න කිසිම කෙනෙකුට හැකි වෙන්නේ නැහැ. රාජ්‍යයන් සුණු විසුණු කරමින් තමන්ගේ අධිරාජ්‍යයේ බලය පතුරවන්න පටන් ගන්නවා. කාලයක් යද්දී සුගාත්‍රා කුමාරයා කාලිංග දේශයේ රැකවරණය ලබනවා කියලා අශෝකට දැනගන්න හම්බ වෙනවා. මේ හේතුව හින්දා අශෝක කුමාරයා කාලිංග දේශයටත් විරුද්ධව යුද්ධය ප්‍රකාශ කරනවා. මේ අතරේ ජෙනරාල් බීම අශෝක කුමාරයාව මරණ අදහසින් මාලිගාවට ඇතුල් වෙනවා. අශෝක මේ වෙලාවේ ස්නානය කරන ගමන් තමයි ඉන්නේ. අශෝක කුමාරයා යන්තමට දැකපු ජෙනරාල් බීම පුදුමයට පත් වෙනවා. මේ ඔවුන් සමග හිටපු පවන් නේද කියලා දැනගත්තට පස්සේ ඒත් එක්කම ජෙනරාල් බීමව මෙතනදී සොල්දාදුවන්ට අහු වෙනවා. ඔහු පැන ගන්න උත්සාහ කරද්දී හෙල්ලේකුත් ඔහුගේ උරහිසට වදිනවා. අශෝක කුමාරයා මේ ශබ්දය ඇහිලා හැරිලා බලද්දී ඔහුගේ සොහොයුරා සුගාත්‍රාව දකිනවා. ඒ වෙලාවේ අශෝක කුමාරයා සුගාත්‍රාව මාරලා දානවා. හොඳටම තුවාල ලැබපු ජෙනරාල් බීමව කෞරවකීට හම්බ වෙද්දිම ඔහු අවසන් හුස්ම හෙලනවා. කෞරවකී ඇතුළු කාලිංග රාජ්‍ය මේ වෙලාවේ තීරණය කරනවා අශෝක අධිරාජ්‍යයට විරුද්ධව ජීවිත පරදුර තියලා යුද්ධ කරන්න. දරුවා ලැබෙන්න ආසන්නව ඉන්න දේවී කුමරිය මේ හැම දෙයක්ම නිමා වෙලා සාමය උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. විරාත් අශෝක කුමාරයාට බල කරනවා තමන් නිපදුණු රාජ්‍යත් එක්ක යුද්ධ කරන්න එපා කියලා. ඒ වෙලාවේ විරාත් අශෝක කුමාරයා එක්ක සටන් කරනවා. තමන්ගේ මිතුරා නිසාම අශෝක කුමාරයා විරාත් එක්ක සටන් කරන එක අත්හැරලා දාලා ඔහුව සිරගත කරන්න කියලා අණ දෙනවා. යුද්ධය ආරම්භ වෙනවා. එකල සිද්ධ වුණ දාරුණතම ඝාතන සංග්‍රාමය කාලිංග දේශයට විරුද්ධව අශෝක කුමාරයා නායකත්වය දෙනවා. කාලිංග හමුදාවට කෞරවකී කුමරිය නායකත්වය ලබා දෙනවා. හරිහරියට සටන් වදින කෞරවකී කුමරියවත් අශෝක කුමාරයාවත් දෙන්නට දෙන්න කිසිම අවස්ථාවකදී අඳුරගන්න පුළුවන් වෙන්නේ නැහැ. එක අවස්ථාවක බලන් ඉන්න හැමෝගෙම හදවත් සලිත කරමින් කෞරවකී කුමරිය පවන් නැත්තම් අශෝක කුමාරයාව දැකලා පවන් කියලා හයියෙන් කෑ ගහනවා. මේ වෙලාවේ පවන් ඉදිරියට දුවන් ආපු කෞරවකී කුමරියටත් කඩු බහරක් එල්ල වෙනවා. හවස් වෙද්දී ආර්ය කුමාරයාට දැනගන්න හම්බ වෙනවා කාලිංග දේශයේ යුද්ධය පරාද වුණා කියලා. මේ වෙලාවේ පුංචි ආර්ය කුමාරයාත් සටන් භූමියට යන්න තීරණය කරනවා. හවස් වෙද්දී අශෝකට දැනගන්න හම්බ වෙනවා දේවී කුමරියට දරුවා ලැබුණා කියලා. ඊට ටික වෙලාවකට පස්සේ අශෝක කුමාරයා ආපහු සටන් භූමියට යනවා. එතන මොකද සිද්ධ වෙන්නේ කියලා බලන්න. මේ වෙලාවේ මොහු දකින්නවා කාලයකට කලින් මොහුත් එක්ක ඉඳපු පවන් කියන අශ්වයා යුද භූමියේ ඉන්නවා. මේ වෙලාවේ අශෝක කුමාරයාට මතක් වෙන්න එකම දෙයයි මේ ළඟපාතක අනිවාර්යෙන් කෞරවකී ඇති කියලා. මැරුණු අයගේ සිරුරු එක එකක් ගානේ පරීක්ෂා කරමින් මේ භූමියේ හැම තැනම කෞරවකීව හොයන්න පටන් ගන්නවා. අශ්වයා එක තැනක ගිහින් නවතිනවා. මෙතන කෞරවකීගේ සිරුර වැටිලා තියෙනවා. අශෝක කුමාරයා දකිනවා. ඒත් එක්කම කිසිම දෙයක් හිතා ගන්න බැරිව වටපිට බලලා ටික වෙලාවකට පස්සේ මරණයටපත් වෙලා කියලා හිතපු කෞරවකී එතන හිටගෙන ඉන්නවා. කෞරවකී අශෝක කුමාරයාට අභියෝග කරනවා තමුන් යුද්ධය දිනුවේ නැහැ අශෝකා මාත් එක්ක සටන් කරන්න එන්න කියලා. අශෝක කුමාරයාට සිද්ධ වෙලා තියෙන හැම දෙයක්ම තේරුම් යනවා. තමන් කොයිතරම් මිනිස් සංහාරයක් කරලා තියෙනවද කියලා වැඳ වැටිලා කෞරවකීගෙන් සමා වෙන්න කියනවා. කෞරවකීගේ හිතත් මේ වෙලාවේ උණු වෙන්න පටන් ගන්නවා. ඇයි පවන් ඔයා ආපහු ආවෙන්නේ නැත්තේ කියලා අහනවා. මම මුළු අධිරාජ්‍යෙම ඔයාව හෙව්වා කියලා කියනවා. ඒ වෙලාවේ මෙතනට පුංචි ආර්ය කුමාරයා එනවා. අශෝක කුමාරයා මගේ රාජ්‍ය විනාශ කරලා දැම්මා කියලා ඔහු කියනවා. මේ වෙලාවේ ආර්ය කුමාරයා අශෝකගෙන් අහනවා අපි එක්කම ඉන්නව නේද ආපහු යන්නේ නෑ නේද කියලා. මේ විදිහට අහද්දී ආර්ය කුමාරයාට ඊපාර 3ක් වැදිලා එතනම බිම වැටෙනවා. ආර්ය කුමාරයා එතනම මිය යනවා. අශෝක කුමාරයාට තේරුම් යනවා
කොයිතරම් දරුණු දෙයක්ද යුද්ධය කියන්නේ කියලා. ඒත් එකම අශෝක කුමාරයා දකිනවා තමන්ට කාලයකට කලින් අනාවැකියක් කියපු ඒ අනාවැකිකරුවව. අශෝක කුමාරයට මතක් වෙනවා අනාවැකිකරුව කිව්වා වගේම තමන් විශිෂ්ට අධිරාජ්‍යයක් වුණා, හැමදේම දිනාගත්තා. ඒත් ඒ හැම දෙයක්ම දිනාගන්න කොයිතරම් දේවල් විනාශ කරන්න වුණාද කියලා. ඊට පස්සේ අපිට පෙන්වනවා අශෝක කුමාරයාට කාලයකට කලින් තමන්ගේ සීයා කියපු දේවල් මතක් වෙනවා. මේ අසිපත එළියට එන හැම වෙලාවකම ඉල්ලන්නේ රුධිරය විතරයි කියලා. හැබැයි අදින් පස්සේ මම ලෝකයේ පුරාම සාමය අවිහිංසාවාදය බෙදනවා කියලා පොරොන්දු වෙන ගමන් මෙච්චර කාලයක් දරාගෙන හිටපු අධිරාජ්‍යයෙකුගේ අසිපත වීසි කරලා දානවා. අවිහිංසාවාදී බුද්ධ ධර්මය වැළඳගෙන ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට බුද්ධ දහම ප්‍රචාරය කරනවා. ඔහුගේ දූ දරුවන් වෙන මහේන්ද්‍ර වගේම සංඝමිත්තා යන අයටත් බුදුන් වහන්සේ දේශනා කළ මාර්ගයේ යවන්න කටයුතු කරනවා. අශෝක කියලා නම ඇහුවත් රාජ්‍යයන් බීතියෙන් සලිත වුණ කිසිම කෙනෙකුට පරාජය කරන්න බැරි වුණු රණශූර කුමාරයෙක් අශෝක නමින් ඉපදිලා චණ්ඩාශෝක වෙලා අධිරාජ්‍යයන් බිමට සමතලා කරපු ජීවිතය අවසන් භාගයේදී මේ හැම දෙයක්ම අනිත්‍ය බව වටහාගෙන ජීවිතය තේරුම් අරගෙන තමන්ගේ අධිරාජ්‍යයේ වෙහෙර විහාර 84000ක් කරවලා තමන් අදහපු ආගම ලෝකයටම ගෙනියපු අද්විතීය අධිරාජ්‍යයෙකුගේ ජීවිතයේ අල්ප මාත්‍රයක තරම් කොටසක් රඟ දක්වපු අශෝක කියන මූවි එක ඒත් එක්කම අවසන් වෙනවා. ඉතින් වෙනද වගේම මොකද හිතන්නේ අදගෙන මූවි එක ගැන? ඔයාගේ අදහස හිතට දැනුණු හැඟීම අනිත් අයටත් බලන්න අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. එහෙමනම් මතක ඇතුව channel එකට අලුත් නම් මේ වගේ movies බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම මාව subscribe කරලා bell notification all දාලා තියාගන්න. තවත් මේ වගේම සුපිරි movie එකකින් ඉක්මනටම ඔයාලව හම්බ වෙන්නකල් අදට ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා.